ව්‍යවසායකත්වය පිළිබඳව ලංකාව පුරා ලෝකේ පුරා ව්‍යාප්ත වෙලා තියෙද්දි අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ව්‍යවසායකෙක් වීමේ තියෙන වාසිය, ව්‍යවසායකෙක් වෙන එකේ තියෙන වැදගත්කම සහ අපි කොහොමද ව්‍යවසායකෙක් වෙන්නේ කියන කතාව. ඒ ව්‍යවසායකත්ව කතාවට අපිට අද සම්බන්ධ වෙන්නේ චින්තක අබිරත්න මහත්මයා, සශිර ඉන්ටර්නැෂනල් ආයතනයේ සභාපතිතුමා. අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා. චින්තක මහත්මයා අපිට කියන්න පුළුවන්ද චින්තක මහත්මයා කොහොමද මේ ව්‍යාපාර ක්ෂේත්‍රයට යොමු වුනේ? ඊට පස්සේ චින්තක මහත්මයාට මේ වෙද්දි ව්‍යාපාර ක්ෂේත්‍රයේ කොතනද ඉන්නේ සහ චින්තක මහත්මයාගේ ව්‍යාපාරය නැත්නම් සශිර ඉන්ටර්නැෂනල් පිළිබඳ කෙටි හැඳින්වීමක් කරන්න පුළුවන්. සශිර ඉන්ටර්නැෂනල් එක ඇත්තටම පටන් ගත්තේ 2003. ඒකේ මමයි වයිෆු තමයි ඒක පටන් ගත්තේ. එතකොට හැබැයි හරියටම ඔපරේෂන් එක ගියේ නැහැ. වෙන කම්පැනි එකක වැඩ කර ඉන්න ගමන් තමයි ඒක ඔපරේෂන් එක නිකන් මේව කරේ ස්ටාර්ට් කරගත්තේ. බිස්නස් එකකට කියලා සශිර ඉන්ටර්නැෂනල් එකට ආවේ මොකද මේ මම මේ වැඩ කරපු ඒ කම්පැනි එකේ ඒකේ මැනේජින් ඩිරෙක්ටර් නැති වුණා. නැති වෙලා හදිස්සියේ අනතුරක් කළා. ඊට පස්සේ අපි හිටපු කට්ටියට කරගන්න දෙයක් නැති වුණා. ඊට පස්සේ අපි තුන්දෙනා කතා වෙලා තුන්දෙනෙක් හිටියා. අපි වෙනම ටෙලිකමියුනිකේෂන් කම්පැනි එකක් තිබුණා. ඒක පටන් ගමු කියලා. ඊට පස්සේ ඒක පටන් අරගෙන හිමීට ආව අපි තුන්දෙනෙක් හිටියේ. ඒ වුණාට ඊට පස්සේ 2005 වෙනකොට මගේ කකුල කැඩුනා. කකුල කැඩලා අවුරුදු 4ක් ක්ලචස් වලින් ගියා. එතකොට 2005 දී හැප්පුණාට පස්සේ මාසයක් විතර යනකොට හොස්පිටල් එකේ ඉන්නකොට අර තුන්දෙනාගේ ඒ දෙන්නත් එන්නේ නැතුව ගියා. අන්තිමේදී ඒ කම්පැනි එක අතහැරියා. අතහැරලා ඉවර වෙලා මම ඊට පස්සේ වයිෆ් එක වයිෆ් ගේ තිබුණේ අර ඒ කම්පැනි එක අපි හිමින් පටන් ගත්තා. ටෙලිකමියුනිකේෂන්ම තමයි පටන් ගත්තේ. ඉස්සෙල්ලාම අර ඉන්ටෙන් කරන ඒ කියන්නේ අපි මෙහෙ ලෝකල් ඒජන්ට් කෙනෙක් විදිහට මේ වෙලා ටෙන්ඩර්ස් දාලා ඒකෙන් චුට්ට සල්ලි එකතු කරගෙන තියාගත්තා. ඊට පස්සේ ඉම්පෝට් කරන්න පටන් ගත්තා අපිම පොඩියට. ඒ ඉම්පෝට් කරලා ඒව ටික හරි ගස්ස ගත්තා. සල්ලි චුට්ටක් එකතු කරගත්තා. මහ ගොඩක් නෙමෙයි. ඒ වුණා ඊට පස්සේ අපි මේ සම්පූර්ණයෙන්ම ඉම්පෝට් කරන්න පටන් ගත්තා. කියන්නේ මාස් ස්කේල් එකෙන් පටන් ගත්තා. කියන්නේ එක අර එකතු වෙන සල්ලි තියෙන ඒවා කමිෂන් එකතු වෙනවා. ඒවා ආපහු ඒකටම දාලා ඒව ටික ඔක්කොම කරා. ඊට පස්සේ තමයි ඔය ස්ටීල් එකට මේ මැනුෆැක්චරින් පැත්තට මේ යොමු වුණේ අහම්බෙන්. ඒ කියන්නේ මගේ ඇත්තටම මගේ හොබි එකක් තමයි ඔය ස්ටීල් එකට ආවේ. කියන්නේ මම ඉස්සර ඉඳන්ම යකඩවලට ඒවට හරි ආසයි. කියන්නේ මැෂින් මෝටර් ඒවත් එක්ක තමයි ඔය කරගෙන කූඩු හදනවා. ඒවා එහෙම ඉතින් ඒකත් එක්ක දැන් මම දැන් පිටරටින් බඩු ගෙනාවත් මෙහෙ කරන්න ඕන ටික මම මෙහෙදි කරා. කියන්නේ වෙන මගේ ගාව මැෂින්ස් නැති වුණාට වෙන අය ගලවුවා කරලා. ඒකට වැලියු ඇඩිෂන් එකක් එක්ක තමයි මම හැමතිස්සෙම බඩු දුන්නේ. ඊට පස්සේ දැන් හදිස්සියෙම තිබුණා අපිට මයික්‍රෝවේව් ටවර්ස් වල යට ඉක්විප්මන්ට් කැබිනට් කියලා එනවා. ඒකේ එනවා ඉලෙක්ට්‍රිකල් පැනල් එක. ඒක මං හැදුවේ මෙහෙ අපි තව දෙන්නෙක් එකතු වෙලා කරපු කම්පැනි එකක් එක්ක තමයි පොඩි ස්කේල් එකකින් කරපු එකක්. මට එයා හදලා දුන්න හොඳට. ඒකේ වැඩේ උනේ එතට එයාගේ කියන්නේ ඒ කම්පැනි එකේ අයිති එක්කෙනාගේ වයිෆ්ට පොඩි ප්‍රශ්නයක් වෙලා ඒක වහන්න වුණා කියන්නේ එයා නෑ හිටියේ නෑ ඇත්තටම කම්පැනි එකේ අද ඉන්නවා නෑ අසනීප වෙනවා ඒ වගේ ප්‍රශ්න ගොඩක් ඉන්න. එතකොට ඒක ටික දවසක් මාස දෙකක් විතර වහලා තිබ්බහම මගේ වැඩ ටික ඔක්කොම පරක් වෙනවනේ. එතකොට එතන හිටපු ඒ ළමයි දෙන්න ඇවිල්ලා මට කිව්වා මහත්තයා අපි පටන් ගමුකෝ මේක කියලා. මං කිව්වා මං ගාව බඩු නෑ කියලා. ඊට පස්සේ ගල් වලට ගිහිල්ලා අතින් කපන තහඩු කපන මැෂින් එකකුයි අරගෙන ඇවිල්ලා අපි ඇඳලා ඒක කපලා නවා ගන්න වෙන තැනකට ගියා. ගිහිල්ලා වෙන තැනකින් තමයි නවාගෙන ආවේ. කොහොම මාස 6ක් අවුරුද්දක් විතර ලඟ වෙන්න කරගෙන යනකොට අපිට මේ ගිලටින් එකක් ගන්න පුළුවන් වුණා. යන්නේ අර කපන එක මැෂින් එක. ඊට පස්සේ ඒකත් එක්කම බෙන්ඩර් එකකුත් මම හොයාගත්තා. ඊට පස්සේ අපි ඒව ටික කරා අවුරුදු 2ක් විතර තිබුණා ප්‍රොජෙක්ට් එක. අවුරුදු 2 විතර කරනකොට අපි සෑහෙන තත්වයකට අපේ නවන ඒව ටික ෆර්නිචර් ටික කියන්නේ කැබිනට්ස් එක හදාගන්න පුළුවන්. ඊට පස්සේ ඒක ඉවරුනාට පස්සේ අරක කරගන්න දෙයක් නැති වුණා. දැන් අර ළමයි දෙන්නත් මං ගාව ඉන්නවා. මැෂින් දෙකක් තියෙනවා.
කරගන්න දෙයක් නැති වුණාම මං කරපු වැඩේ දැන් අපි ආමි නේවි ෆෝස් ඒවට අපි සප්ලයි කරනවා ටෙලිකමියුනිකේෂන් බඩු. ඉතින් මම අරවටත් රෙජිස්ටර් වෙලා ස්ටීල් ෆර්නිචර් වලට ඉතින් ඉස්ලාම් කබඩ්ස් එතකොට පොඩි ඒගොල්ලන්ගේ තියෙනවා නේවි එයාෆෝස් වල එහෙම කියන්නේ ස්පෙෂලායිස් ෆර්නිචර් පොඩි අර කාඩ් කැබිනට් කියලා අර දාන කාඩ්ස් දාන කැබිනට්ස් ඒ වගේ ඒවා අපි කරන්න පටන් ගත්තා. ඔන්න ඒක ASCII ඒකෙන් තමයි හිමින් පටන් අරගෙන මම දැන්ට 40ක් ඉන්න තරකට ගෙනාවේ. වත්තම. චින්තික මහත්තයා දැන් මේ වැඩසටහනේ නැත්තම් අපේ ව්‍යාපාරය ආරම්භ කරන්නේම ගැටලුවත් එක්ක. ඒ ගැටලුවක් සහ ගැටලුවේ විසඳුමත් එක්ක. හැබැයි දැන් මේ වෙද්දි 40කට වැඩි ප්‍රමාණයක් සේවකයන් ඉන්න විශාල ව්‍යාපෘතියක් නැත්තම් ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. දැන් මේ ව්‍යාපාරය එකක් තමයි මේ හැම ව්‍යාපාරයක් පටන් ගන්නම බොහෝ අයගේ අදාළ තියෙන මොකක් හරි දෙයක් ට්‍රේනින් වෙන්න ඕනේ, පුහුණු වෙන්න ඕනේ, පුහුණුවක් ඕනේ. එහෙම නැත්තම් ව්‍යාපාරයක් කරගෙන යනවා නම් කොහෙන් හරි ආධාරයක් ඕනේ කියලා. ඒ පිළිබඳව ඔබගේ මගේ හැඟීමයි මගේ තියෙන එක්ස්පීරියන්ස් එක එක්ක ආධාර ඕනේ. හැබැයි මෙහෙම දෙයක් පටන් ගන්න එහෙම ආධාරයක් ඕනේ කියන එකක් මට දැනෙලා නැහැ. මොකද මම මේක පටන් ගත්තේ එක තැනක හිර වෙච්ච එකක් හින්දා. ඒතකොට මට ඇත්තටම ආධාරයක් කියලා පළවෙනිම මම ගත්ත අර අතින් කපන මැෂින් එක විතරයි. මොකද තව මේ වගේ දැන් තමන් මොකක් හරි දෙයක් පටන් ගන්න හිතනවාම ඔයාගේ තියෙන ඕන අයිඩියා එක මම මේක මේ විදිහට කරනවා කියන එක තමයි ඔයාගේ ඔළුවේ මැප් එකේ තියෙන්නේ. ඉතුරු ටික ප්‍රොසෙස් වෙන්නේ දැන් කපන්න ඕන නම් මං ගා මැෂින් එක තියෙන කපන්න නැත්නම් මම රුපියල් 50ක් දීලා එක ලයින් එකක් කපා ගන්න කපන තැන් ඕන තරම් තියෙනවා. නමන තැනුත් ඕන තරම් තියෙනවා. ඒකට පළවෙනි දවසේම කපන එකයි නමන එකයි ගන්න උමනාවක් නැහැ නේ. ඒක උමනා නැහැ. ඔයාට ඕනේ ඔයාගේ අදහස ක්‍රියා කරගන්න විතරයි. ෂීට් එක ගන්න ඕන. ඒකට ඉතින් මොකක් හරි කරගන්න ඕන. ඒකට බැංකුවෙන් ආධාරයක් ඉල්ලන්න මනින්තරින් ආධාරයක් ඉල්ල ගන්න ඕනේ නැහැ. තමන්ගේ කොහොම හරි ඒක කරගන්න පුළුවන්. මොකද ඔයාට ඒ අදහසක් එනවා නම් ඔයා යම් තැනක ඉන්නේ. නිකන් ගෙදර හිටපු ඉස්කෝලේ හිටපු ළමයෙක් එළියට ඇවිල්ලා එකපාරට මට මේක කරන්න ඕනේ කියලා එන්නේ නැහැ. එතකොට ඔයා යම් කිසි කාලයක් තිස්සේ ඔයාගේ ඔළුවට ආපු දෙයක් තමයි ඔයා එළියට දාන්නේ. එතකොට ඔයාගේ අතේ යම් කිසි හැකියාවක් තියෙනවා. යම් කිසි දෙයක් කරගන්න පුළුවන්. ඔයා නාස්ති වෙලා නැත්නම් කියන්නේ කුඩු ගහලා ඒවා මෙහෙම කරලා නැත්නම් මිනිස්සු ඕනෙක් කෙනෙක් සපෝට් එකක් දෙනවා. මට මේක කරගන්න ඕනේ මේ ෂීට් එකක් ගන්න තියෙන මේක ඔයා පළවෙනි එක හදලා ඉවරලා පළවෙනි රුපියල් 2 ඉතුරු කරගන්න පුළුවන්. දෙවෙනි එක හදලා තව රුපියල් 2 3ක් ඉතුරු. රුපියලේ කතාව කියමු මේ නිකන් ප්‍රමාණාත්මක නෙමෙයි. ඒ ඉතුරු කරන කෑල්ල ඊළඟට ඒක ඉන්වෙස්ට් වෙනවා. ඒක ඉන්වෙස්ට් වෙනවා. මොකද ඔයාට මේ ප්‍රොෆිට් එකක් හම්බුණා කියලා ඒ ප්‍රොෆිට් එක ඔයා වියදම් කරන්න හැදුවොත් ඉස්සර වෙලාම ඔයා ෆේල්. එතන ෆේල්. ඒක ඔයාගේ අතේ තියාගන්න ඕනේ. ඊළඟ එක එනවා කියලා දැනගන්න ඕනේ. ඊළඟ එකත් එනවා කියලා දැනගන්න. එතකොට ආවට පස්සේ ඔයාට එනවා එක තැනක්. එතකොට තේරෙනවා මට පොඩි ගාණක් මං වෙනුවෙන් වියදම් කරගන්න පුළුවන්. එතකන් ඔයා අල්ලන් ඉන්නවා. ගෙදරින් අම්මගේ තාත්තගේ කාලා අර බිස්නස් එකේ යන ටික ඔයා අතේ සල්ලි ඉතුරු කරගන්න. එහෙම තමයි යන්න ඕනේ. නැත්තම් යන්න බෑ. එතකොට දැන් මේ කතාවත් එක්ක මට මේ ආපු ප්‍රශ්නයක් චින්තික මහත්මයා දැන් අපි හිතමු බැරි වෙලාවත් අර ව්‍යාපාරයේ වැටුන් නැතව රැකියාව කර හිටියා. ඒක නැවතුන් නැත්තම් දිගටම රැකියාවක් කරනවා. නෑ. දිගටම රැකියාවක් කරන්න මෙහෙමයි දැන්. අර ඇඟේ අදහස් තියෙන එක්කෙනා ස්ටාර්ට් එකක් තමයි හොයන්නේ. නූල් බෝල් එක හරි කොහේ හරි තැනක් එල්ලිලා යන තැනක් විතරයි පළවෙනි සැරේ ඕනේ. එයා ඊට පස්සේ යනවා. ටිකක් දුර ගියාට පස්සේ යාට තේරෙනවා මට මෙතන මදි. හරියන්නේ නැහැ. කියන්නේ දැන් අපි වැඩ කරනකොට උනත් උදේද දවල්ද රෑද කියන එක නැහැ. අපි පිටරට ඒජන්සිස් එක්ක වැඩ කරේ. සමහර ඒවා කැනඩාවේ තිබුණා, සමහර ඒවා ඕස්ට්‍රේලියාවේ තිබුණා. එතකොට ඕස්ට්‍රේලියාවේ අපිට වැඩි පැය 4මාරක් ඉස්සරහින් පටන් ගන්න ලංකාවට වැඩි. කැනඩාවේ අපිට වැඩි පැය 6මාරක් 8ක් පස්සේ තමයි ඉවර වෙන්නේ. ඒත් අපි ඔය දෙකටම වැඩ කරන්නේ. ඒ දෙකටම කරන එක්කෙනා ටික දවසක් යනකොට එයාට ඒක නිකම්ම එනවා. ඊට පස්සේ එයාට ඒක මදි වෙනවා. දැන් ඔයා දැන් මේ කරන වාට තේරෙනවා. එතකොට මේ කරලා මම මේ හම්බ කරන ප්‍රමාණය මේක මදිද? ඊට පස්සේ ඔයාගේ ඔළුවේ වැඩ කරනවනේ ටික. ඒ ඔළුවේ වැඩ කරන ටික ගන්න ඔයා එළියට යනවා. අනිත් එක ගහකට නගිනකොට මේ අතෙත් කකුල තියාගෙන මේ අතටත් කකුල තියලා ඊට පස්සේ මෙතනින් එහාට යන්න බෑ ඔයාට. මේ කකුල අතාරින්න ඕනේ උඩට යන්න.
මේ කකුල අතාරින එක තමයි ඔයා අර කරපු රස්සාව අතාරගන්න. ඔයාගේ තැනට කඩේලා අනිත් කකුලත් එතෙන්ට ගත්තට පස්සේ ඔයා ආපහු එතනින් උඩට තියන්න. ව්‍යවසායකත්වයේ විදිහට හිතන්න පුළුවන් නේ අවස්ථාවක් හම්බෙලා තිනවා. දැන් මෙහෙම ඇවිල්ලා දැන් මේ වෙද්දි ව්‍යාපාරයේ කොයි මට්ටමේද තියෙන්නේ? දැනට ගත්තොත් මගේ 40ක් වැඩ කරනවා ෆැක්ටරි එකේ. ඔෆිස් එකේ 12ක් ඉන්නවා. ඔෆිස් එක කියන්නේ කොහොල ඔෆිස් එක තියෙන ෆැක්ටරි එක මේගොල්ලෝ තියෙන්නේ. කොහොල ඔෆිස් එකෙන් තමයි ටෙන්ඩර්ස් ඒ ඔක්කොම අපි ඩිසයිනින් AutoCAD ඔක්කොම කරන්නේ. ෆැක්ටරි එකේ තමයි ඒවා ඉම්ප්ලිමන්ට් කරගෙන යන්නේ. ෆැක්ටරි එකේ තියෙන ලේසර් කටින් මැෂින්ස් තියෙනවා. එක ලේසර් කටින් මැෂින් එකක් තියෙනවා. මම දැන් ලංකාවට දෙකක් විතර වගේ ඇත්තේ. කියන්නේ පයිප්පත් ලේසර් වලින් කපන්න පුළුවන්. ප්ලාස්මාත් තියෙනවා. CNC ප්‍රෙස් බ්‍රේක් ඒ ඔක්කොම දැන් තියෙනවා. තම ආර පළවෙනි නම්බර් මැෂින් එකක් මං ගාව තියෙනවා. අතින් නම්බර් එකක් තියෙනවා. කපපු එකක් තියෙනවා. එතකොට මොනවද තියෙන නිෂ්පාදන මේ වර්ග ටික ගත්තාම? මම ඉස්සර වෙලාම හැදුවේ ආමි නේවි එයාෆෝස් වලට පොලිසියට ෆර්නිචර්. ඒගොල්ලන්ගේ ෆර්නිචර් මේ සාමාන්‍ය තියෙන ඔෆිස් කබඩ් ඒ වගේ නෙමෙයි සාමාන්‍ය සෑහෙන වෙනස්. ඒව ටික තමයි හැදුවේ. ඊට පස්සේ මාව අහම්බෙන් මේ කොළඹ හොස්පිටල් එකේ CRI එකේ ප්‍රොජෙක්ට් ඉන්ජිනියර් කෙනෙක් ඉන්නවා. එයා මට කතා කරලා කිව්වා පොඩි වැඩක් තියෙනවා කරමු ඔයාලට පුළුවන්ද කරන්න කියලා. මම මොකද්ද? දොරවල් වගේ හදන්න තියෙන පුළුවන්ද කියලා. මම කිව්වා බලමු try එකක් දෙමු කියලා. ඊට පස්සේ ස්වීඩන් ඉන්ජිනියර්ස්ලා දෙන්නෙක් හිටියේ එපිලෙප්සි යුනිට් එකේ මේ දැන් අවුරුදු 12ක් විතර ඇති. එයා ආව ෆැක්ටරි එකට. ඇවිල්ලා මට කතා කරලා කිව්වා මට ඕනේ මෙන්න ප්‍රොෆයිල් එකක් දුන්නා නමන්න. ඒකට හරි අමාරු ප්‍රොෆයිල් එකක්. මම ඒක නමලා දුන්නා. ඊට පස්සේ මේ ෆ්‍රේම් විතරයි මට ගහන්න කතා කරේ. මේකට දොර ගහලා දෙන්න බෑද කියලා. ඊට පස්සේ දැන් දැන් දොරවල් නිකන් හදන්න බෑ. දොර යකඩනේ දෙපැත්ත. මැද්දෙන් බොක් වෙනවා. ඒවා පොඩි ප්‍රශ්න එනවා. ඒක තමයි ආයෙත් හිතලා ඒකටත් මම මැද පිළියමක් හරි ගස්සගත්තා. හරි ගස්සලා එයා ආවා ෆැක්ටරි එකට ආපහු පාරක්. දොරයි උළුවස්සේම හදලා තිබ්බා ෆ්‍රේම් එක. ඇවිල්ලා බලලා ඊට පස්සේ නෑ මෙයාට ඕන එකක් කරන්න පුළුවන්. මෙයාට මේක දෙන්න කියලා කිව්වා. මම දන්නේ නැහැ එතකොට මොකද්ද මේ දෙන්න කියන්නේ කියන එක. ඊට පස්සේ දොරවල් ටික හදන්න දුන්නා. තියටර් වල දොරවල් වගේ තිබුණා තියටර්ස් වල. ඒ තියටර්ස් වල දොරවල් වල හැමෝම දාලා තිබුණේ යටට තමයි කැරගෙන අර ඩබල් ස්විං දොරවල් වල තියෙනවනේ අර ලොක් එකක් යටට පොළොවට හයි කරන එක. ඒවා තියටර්ස් වල හයි කරන්න බෑ පොළොවට මොකද විස බීජ එකතු වෙනවා. ඒක දාන්න උඩට. මම ඒක දාලා දුන්නා. ඊට පස්සේ ආගෝ නෑ මෙයාට කරන්න පුළුවන් ෆයර් ඩෝස් ටිකත් අපි කරමු කියලා. ඊට පස්සේ තමයි ෆයර් ඩෝස් ටික හැදුවේ. ලංකාවේ හැදුවේ සම්පූර්ණයෙන්ම මෙහි ටෙක්නොලොජි එකත් එක්ක. අනිත් හැමෝම දාන්නේ ඇතුළට කාඩ්බෝඩ් මම රොක් වූල් ඒ ග්ලාස් වූල් දාලා හරි ගසලා දුන්නා. ඒක මේ පැත්තට සෙන්ටිග්‍රේඩ් අංශක 60ක් විතර එන්න මේ පැත්තෙන් 1000ක් දානකොට මේ පැත්තට 60යි එන්නේ. ඒ විදිහට යනකම් මම ඒක ඩෙවලොප් කරා. ඒක යාට මාරු විදිහට මෙහෙ ටෙස්ට් කරන්න තිබුණේ නැහැ ලංකාවේ. ITI එකෙත් බෑ කියලා කිව්වා මොරටු යුනිවර්සිටි එකෙත් බෑ. මම ඊට පස්සේ ටෙස්ට් කරන්න වෙනම යුනිට් එකක් හැදුවා ෆැක්ටරි එකේ වෙනම. ගින්දර බන එකක් දාලා ඊට පස්සේ මේ කොහෙද මේ ෆයර් ඩිපාර්ට්මන්ට් එකේ කට්ටිය ඇවිල්ලා ඒගොල්ලෝ ආවා. ITI කට්ටියත් ඇවිල්ලා මට උදව් කරා. ඒගොල්ලෝ අර පාටාංක අරගෙන මේව අරගෙන මේ ප්‍රොඩක්ට් එක හරි කියලා නිර්දේශය දුන්නා. ඊට පස්සේ තමයි ෆයර් ඩිපාර්ට්මන්ට් එකේ මට සර්ටිෆිකේට් එක දුන්නා. ඊට පස්සේ තමයි හදන්න පටන් ගත්තේ. ඒකෙන් තමයි එකත් ඔය විදියට බෑ කියලා දෙයක් නැහැ. දැන් මෙහෙම ගලාගෙන ආපු එක දැන් මුළු රටේම අපිට එක කතිකාවතක් තියෙන එකක් තමයි හැමෝම කියන එකක් තමයි මේ COVID-19 වෙද්දී ඇවිල්ලා COVID-19ත් එක්කම ඒ ව්‍යසනත් එක්කම අපි SME සෙක්ටර් එකේ කර්මාන්ත වැටුණා. ඒකත් එක්කම බැද්ද වෙලා මේ ආර්ථික මේ අවබෝධයත් එක්ක. එතකොට දැනට රටේ සහ පවතින කතාව තමයි මේ ව්‍යාපාර වැටිලා. ව්‍යාපාරවල නැගිටින අමාරුයි. අපිට ව්‍යාපාරයක් කරන්න මේ අවස්ථාව සුදුසු තැන නෙමෙයි. ඒ හින්දා අපි වෙන දෙකකට යොමු වෙනවා කියලා. ඔබ දකින්න විදිහට මේක ඇත්තක්ද නැත්නම් ප්‍රායෝගිකව ඔබ දකින්නේ කොහොමද? COVID-19 එනකොට ඔක දෙපැත්තක් තියෙනවා. දැන් අපි කර හිටියන වැඩ ටික ඒ ටික අපිට තිබුණා. මිනිස්සුන්ගේ තමන් ගැන තියෙන විශ්වාසයත් එක්ක ඒ මිනිස්සු පිටට ගියේ නෑ අපිටම ඒ කරගන්න දුන්නා. ඒත් එක්කම තව පැත්තක් එක පැත්තක් යනකොට තව පැත්තක් හැදුනා. දැන් අපි හිතමු සමහර ෆැක්ටරිස් වහන්න වුණා පොඩි ප්‍රශ්න හින්දා යන්න බෑ. හැබැයි ඒ වගේම තමයි
කෑම කඩ. අද මේ Uber Eats දුවන්නේ ඔක්කොම දුවන්නේ ඔය කෑම කඩ ආවේ කොවිඩ් හින්දා. හැම කුස්සියක්ම කඩයක් වුණා. ගෙවල් වල හැම කුස්සියක්ම ඉන්ටර්නෙට් ගැන දන්න හැම කුස්සියක්ම කඩයක් වුණා. ඉන්ටර්නෙට් Uber එකේ දාලා හැම එක්කෙනෙක්ම ගාණක් හොයාගත්තා. එතකොට අර පැත්තෙන් ගියපු කෑල්ල මේ පැත්තෙන් ඇවිල්ලා. ඒකේ වැටුණා කියලා කියන්න බෑ. අර තව මිනිහෙක් තව එකක් හරි ගස්සගත්තා. වෙනස් වීමක් විතරයි. එතකොට අරයත් දැනගන්න ඕනේ දැන් මම හිතන්නකො හැමදාම දැන් මං හිතනවා කියලා මේ ලාම්පුවක් මොනවා හරි හදනවා කියලා එකක් දැන් අපි හිතමු මේ ලෑම්ප් ෂෙඩ් එකක් හදනවා කියලා. දැන් මේ ලෑම්ප් ෂෙඩ් එක මේ වෙලාවේ ඕනේ නැහනේ. මේ වගේ ගානක් ගියොත් මේ මිනිස්සු ඉතින් ඔයාට ඒ වෙනුවට වෙන මොකක් හරි හදන්න පුළුවන්. ඒ වෙලාවේ හැටියට වෙන ඉතින් ඔයා මේක විතරක් හදනවා කන් නෙමෙයි ඔයාගේ බඩු තියෙනවා නම් වෙන එකක් කරන්නත් පුළුවන්. එතකොට වැටෙන්නේ නැහැ එහෙම. තමන්ම තමයි වැටෙන්නේ. මේක හරියන්නේ නැහැ මේක මට බෑ කියලා හිතුවෝ ඉන්නවා. දැන් එක්සැම්පල් එකක් ගත්තොත් දැන් මේ රටින් යනවනේ ගොඩක් කට්ටිය. මේ රටින් ගොඩක් කට්ටිය යනවා. කවුරු හරි මේ රටින් ගියපු කට්ටියක් හරියට දැන් එංගලන්තෙට ගියා කියන්නේ. එංගලන්තේ ජීවත් වෙන්න බැලුවොත් මීට වැඩිය 10 ගුණයක් යටින් ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. මේ හිටියට වැඩිය. මේ හොඳට වාහන තියාගෙන හිටපු මිනිස්සු එහෙ ගිහිල්ලා බස් එකේ කෝච්චියේ ගිහිල්ලා තෙමි අර සීතලට වෙවුල ඉන්නවා. මේච්චර ගාණක් ඉතුරු කරගන්නත් බෑ. එහෙ පවුම් 5ක් ඉතුරු කරගන්නවා කියන්නේ එකත් බොහොම අමාරු වැඩක්. ඒක නිසා මේ බෑ කියලා දෙයක් නැහැ. හැබැයි එන ඔපචුනිටි එක අතාරින්න හොඳ නැති එක තමයි වැඩේ. ඔබ කියන්නේ මේ මෙච්චර මෙහි අවස්ථාවක් තියෙද්දි පිටට යන එක වැඩක් නැහැ කියලා කියනවා. මෙහෙ කරන්න පුළුවන්. එනේ තවම අවස්ථාවල් තියෙනවා ව්‍යාපාරයක් පටන් ගන්න. එහෙම මේ ව්‍යාපාරයක් පටන් ගන්න පරිසරයක් මේ වෙද්දි තියෙනවද අපිට? මෙහෙම අපි ඉස්සෙල්ලාම අපේ ඇස්කන් ටික අරගෙන පරිසරයට තියෙනවා. ඔපචුනිටිස් එන්නේ මොනවද කියන එක අපි දැනගන්න ඕනේ. එහෙම නැතුවම එකපාරට ඇවිල්ලා ඔයා මේක කරන්න මට මේක කරන්න ඔයා මේක කරන්න කියලා කියන්න බෑ. ඒක ඇවිල්ලා Taman SME වල ඉන්න කට්ටිය මහා පරිමාණ කට්ටිය කරන්නේ මහා පරිමාණ දේවල්. SME එක තමයි ග්‍රවුන්ඩ් ලෙවල් එක අඳුරගන්නේ මිනිහා. මිනිහෙට ලයිට් එකක් දාන්න ඕනද, ස්විච් එකක් ගන්න ඕනද, එතකොට කඩේට යන්න ඕනද, බයිසිකලයකින්ද යන්නේ, මේ මිනිස්සයා කාර් එකෙන්ද යන්නේ, කරත්තයක් තල්ලු කරන් යනවද, ගෑස් ටැංකිය ඩිලිවර් කරන්න පුළුවන්ද? ඒවට කරත්ත හද ඒ කියන්නේ ඒගොල්ලන්ට තියෙන්න ඕනේ බිම මට්ටමේ සම්පූර්ණයෙන්ම අවබෝධයක්. ඒ අවබෝධය තියෙනවා නම් ඒගොල්ලෝ වැටෙන්නේ නැහැ. ව්‍යවසායකෙක් කියන එක ඕන කෑල්ලක් ව්‍යවසායකෙක් වෙන්න පුළුවන්. හැමතැනම. මේ කුණේනුත් ව්‍යවසායක වෙච්ච ජාතියක් අපිනේ. ඒ කියන්නේ හැම කෑල්ලම ඔපචුනිටි එකක්. දැන් වාට ගෑස් එක කඩේ ඉඳලා අතෙන්ට ගෙනියන්න බෑනේ එතන ඉන්න එක්කනේ. කෝල්ලයක් දුන්නාම ගෙනියන. 3 wheel කට්ටිය ඕන තරම් ඉන්න පාරේ. මල්ලි එන්නු කියලා කිව්වම එනවා. ඒවා තමයි SME ඒවා තමයි ඒවා. කවුන්ටුන් නැතුණාට ඒවත් ඒ වගේ බිස්නස් තමයි. හොඳයි. එතකොට ඔබ කියන විදිහට දැන් අපිට මෙහෙම අවස්ථාවක් තියෙනවා. දැන් මේ රට තුල මොන ව්‍යවසාය තිබුණත් මේ ආර්ථික අවපත ආවත් SME නැත්නම් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෙක් වීමට නැත්නම් කර්මාන්තකරුවෙක් වෙන්න ව්‍යවසායකෙක් වෙන්න අපිට අවස්ථාවල් තියෙනවා. හැබැයි ඒකට අත්‍යවශ්‍ය කාරණාවත් ඔබ කිව්වා මේ මොනවද කියන කාරණා. අපි හිතමු යම් කිසි එක්කෙනෙකුට එහෙම කැමැත්තක් තියෙනවා. නැත්නම් එයාට උවමනාවක් තියෙනවා නම් ඒකට එයාට මුලින්ම කරන්න ඕන ඔබ හිතන විදිහ මොකද්ද? එයාගේ ඔළුවේ ප්ලෑන් එකක් කරනවා. මම ව්‍යවසායකයෙක් වෙනවා නම් මගේ ඔළුවේ තියෙන්න ඕනේ මම මේ වගේ දෙයක් තමයි මට පුළුවන්. මේ වගේ දෙයක් තමයි මට කම්මැලි නැතුව කරන්න පුළුවන්. ගොඩක් කඩේ මුදලාලි කෙනෙක් ව්‍යවසායකෙක් නෙමෙයි. 3 wheel එකේ ලෝන මල්ලි කෙනෙක් ව්‍යවසායකෙක්. එයා එන්නේ අර ළඟට වැටෙන එක කටේ දාගන්න. කඩේ මුදලාලි එන්න ඊට වැඩි අර පොලේ විකුණන තට්ටුවේ ලෑල්ලේ තට්ටුවේ විකුණන කෙනා ව්‍යවසායකයෙක්. දැන් ඔයා අර මන් දැක්කම ඊයේ පෙරේදා 100ට සරමක් කියලා කිව්වා. එතකොට එක මිනිස්සෙක් ඇවිල්ලා 100 රුපියල් 100ක් දීලා සරමක් කිව්වා. එතකොට කිව්වා 100ට සරම් කොහෙද මහත්තයෝ 100ට නෙමෙයි 100ට සරමක් කියලා කිව්වේ. සරමක් රුපියල් 1000යි කිව්වේ 100ට සරමක් කියලා. ඒක මාකටිං. ඒක ආ ව්‍යවසායකයෙක්. කඩේ මුදලාලි 3 wheel මල්ලි ව්‍යවසායකයෝ නෙමෙයි. ඒගොල්ලෝ ස්වයං රැකියාවක් වෙන්න පුළුවන්. හැබැයි ළඟට වැටෙන එක අර හැම නැහැ අර දුවන එක්කෙනා නැදලා ගත්තේ. අන්න ඒ වගේ තමයි කට්ටිය. ඔබ හොඳ තැනකට අපිට එන්න මේ පාර කැපුවා. මොකද්ද මේ අලවිකන නැත්නම් මේ මාකටිං කියන කාරණාව. දැන් අපේ රටේ පුරුදු වෙලා තියෙනවා මේක
චයිනීස් එකක් නැත්නම් මේක ජර්මන් නැත්නම් මේක තමයි බ්‍රෑන්ඩ් එක. පිටරටින් ආවම හොඳ ක්වොලිටියක් තියෙනවා. මේ ලංකාවේ මේ ක්වොලිටිය අඩුයි කියන එක. එතකොට නමුත් අපි දකින ඔබ ඒ ක්වොලිටිය ගොඩාක් ඉහළ තියෙන මේ කියන්නේ මෙහෙන් පිටරටට යවලා ආපහු ඒ දෙම මෙහෙට අපිට විකිනන මට්ටමක්. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? දැන් වායේ කියපු එකට හොඳම උදාහරණය තමයි මේ ෂර්ට් එක. මේ ෂර්ට් එක පෝලෝ ෂර්ට් එකක්. මේක ලංකාවෙන් මහලා ඇමරිකාවට ගිහිල්ලා ඇමරිකාවෙන් ආපහු ලංකාවට ආපු එක. ඒ වගේ තමයි. කියන්නේ දැන් අපේ බඩු පෝලෝ ෂර්ට් එක වුණත් ලංකාවට මහන්න දෙන අපේ ස්කිල් එකේ එරර් 0. බංග්ලාදේශ වලට මේක දෙන්නේ නැතුව ඉන්දියාවට මේක දෙන්නේ නැතුව ඇයි මේක ලංකාවට දෙන්නේ? මේ ලංකාවේ මහන එක වෙන කොහෙටවත් යන්නෙත් නැහැ. ඇමරිකාවටයි කැනඩාවටයි තමයි යන්නේ. මම දන්න විදිහට. මොකද ලංකාවේ තියෙන මේ පෝලෝ ෂර්ට් මේ වන් ගෝල් ෆෙස් එකේ. හැබැයි ඒකට එන්නේ වියට්නාම් ගුවා. ලංකාවේ වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙච්චර ක්වොලිටි අපේ හොඳම බ්‍රෑන්ඩ්ස් වල ඒව මහන්නේ ලංකාවේ. අපේ එච්චර ස්කිල් එකක් තියෙන මිනිස්සුන්ට. අනිත් එක ඇවිල්ලා මේ අපි කරන හැම එකම කතාවක් තියෙනවා. දොරක් ගත්තොත් හරි මොනවා හරි කරොත් හරි ඔය හදන ප්‍රොඩක්ට් එක වගේ කතාවක් තියෙනවා. මේ ඔයා මෙතෙන්ට ආවේ කොහොමද කරන්නේ? ඒ හැම එකටම කතාවක් තියෙන. ඒ කතාව තමයි අපි මාකට් ටූල් එක. මාකටිං ටූල්. දැන් අතෝ මමයි ඔයයි දැන් කම්පිටිටර්ස්ලා නම් මම හැමදාම මෙතෙන්ට මං ගිහිල්ලා මගේ එක දීලා ඉවරලා මෙයාගේ එක මෙච්චර වඩන්නේ නැහැ මෙයාගේ මෙහෙම මම මගේ කතාව යාට කියන්නේ නැහැ. වෙන එක්කෙනෙක්ගේ කතාවක් තමයි කියන්නේ. ඒතර ඔයාගේ එක මාකට් වෙන්නේ නැහැ. මගේ එක මාකට් වෙන මගේ කතාව මං කියන්නවා. එහෙම තමයි හැම එක්කෙනා. දැන් පාරේ ඉන්න මිනිස්සෙක් හඳුන් කූරු විකුණන්න ආවත් ගෙදරකට එයාගේ කතාවනේ කියන්නේ. මහත්තයා මට ළමයි දෙන්නෙක් ඉන්න මහත්තයා මෙහෙම ඉන්න කියලා. එයාගේ කතාව කියලා එනකොට අපි මොටිවේට් වෙලා මෙයාගේ පව් මේ මිනිස්සයා කියලා හඳුන් කූරු පැකට් එකක් ගන්නවා. ඒක තමයි මාකටිං කියන්නේ. ඔව් ඒ කියන්නේ මේ ව්‍යාපාර සඳහා මේ තාක්ෂණ දැන් බොහෝ අපිට හිතෙන දෙයක් තමයි අපි මෙතනින් ගිහලා පුහුණු වුණා. පුහුණුවෙන් පස්සේ අපි ව්‍යාපාර කරනවා. අපේ බඩු ගන්න කවුරුත් නැහැ නේ කියන. කියන්නේ ඔබ කියන විදිහට මේ අලෙවිකරණය කියන එක ප්‍රධාන කාරණාවක්. තාක්ෂණික ප්‍රධාන කාරණා. ඒ වගේම දැන් අපිට තියෙන ගැටලුවක් තමයි ගොඩක් ව්‍යවසායකයන්ට කියන ව්‍යවසායක වෙන්න ඉන්න කට්ටිය. කියන කට්ටිය දැන් මේ කොච්චර කරොත් අපිට ලාභෙ තියෙන්නේ නැහැ. ඊළඟට මේ ව්‍යාපාරය දියුණු වෙන්නේ නැහැ. ඒකට ප්‍රධානම හේතුව තමයි මේ රටේ මේ තියෙන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් නැත්නම් මේ යටිතල පහසුකම් වල ගණන් වැඩි. ඒක ඔබ ඒ වලින් කොහොමද බේරුනේ? මෙහෙම දැන් ඇත්තටම කියනවා ව්‍යාපාරයක් පටන් ගන්න ඔක්කොම දේවල් එක ළඟට කරගෙන පටන් ගන්න බෑ. දැන් අපි හිතුවොත් එහෙම රස්සාවක් කරලා ගෙයක් හදලා වාහනයක් අරගෙන කසාද බඳිනවා කියලා හිටියොත් එහෙම ඔයාට අවුරුදු 45 පැනලා. එතකොට හොඳ වයස ගිහින්. හැබැයි ඔයා ඉස්සල්ලාම බැඳලා ඊට පස්සේ රස්සාවක් හම්බෙච්ච ගමන් බැඳලා ඊට පස්සේ අර ටික හිමීට ඉතුරු කරගන්න පුළුවන්. ඒතර ඔයාට ළමයිනුත් ඉන්නවා. ඔයා අර වයසට එන ළමයිනුත් ලොකු වෙලා ඒ විදිහට තමයි මේ බිස්නස් එකක් කියන එකත් වෙන්න. මොකද බිස්නස් එක පටන් ගන්න ඔක්කොම එකතු වෙනකන් හිටියොත් එහෙම හරියන්නේ. ඔයාගේ දැනුම තියෙනවා නම් කොහේ හරි ට්‍රේන් වෙලා තියෙනවා නම් ඒක හරි ලේසි. හැබැයි ඔයා කොහේ හරි තැනක පටන් ගත්තොත් එහෙම දැන් අපි හිතමු මේ අර තියෙනවනේ අර මොබොක් එහෙම මේ එලියෙන් දෙනවනේ එක අයට මෙන්න මේවා කරලා දෙන්න කියලා අර ක්ලස්ටර්ස් වගේ. එතකොට ඔයාට දෙනකොට ඔයාට ස්කිල් එකක් නැහැ. ඔයාට තියෙන සමහරවිට වටේ කපන්න විතරයි. එතකොට ඔයා සතියක් දෙකක් තුනක් යනකොට ඔයා ඒක එක්ස්පර්ට් වෙනවනේ. ඔයාට පුහුණුවක් හම්බෙලා රස්සාවක් හම්බෙලා. එතකොට ඔයා ඒකෙන් පටන් ගන්න එක ඔයාට තව පොඩ්ඩ ඇඩ් කරගන්න විතරයි තියෙන්නේ. එක මැෂින් එකක් ගන්නවා දෙකක් ගන්නවා මේ අද මේ කෑල්ල කෙලින් කෑල්ල විතරක් කපනවා අද මේ සම්පූර්ණම කපනවා. ඒ වගේ ටික දුවන්න පුළුවන්. ඒකට මේ චේතික මහත්තයා ඔයා කියන්නේ ව්‍යාපාර කරන ප්‍රශ්න නැහැ බය නැතුව ව්‍යාපාර ෆීල්ඩ් එකට බහින්න කියලා. නැත්තම් බහින්න නැත්තම් කොහොමද පීනන්නේ? ගන්න නැතුව නිකන් උඩ ඉඳලා මේක ජඹුරද ඒවා කියලා බෑ. මේකට බහින්න ඕනේ. ඔව්. එතකොට එහෙම බහැලා එහෙම පරිසරයක් එහෙම මේ ව්‍යාපාර සඳහා සුදුසු පරිසරයක්ද දැන් තියෙන්නේ ලංකාව තුල? කොහෙවත් සුදුසු පරිසරයක් කියන එකක් කොයි රටේකවත් නැහැ. ඇමරිකාවට ගියත් ඒකෙත් එහෙමයි. එංගලන්තෙට ගියත් ඒකෙත් එහෙමයි. අපි බහැලා අපි හදා ගන්න ඕන තැන අපේ.
අපි තැනක් හදාගෙන සාමාන්‍ය තැනක් හදාගත්තොත් තමයි ඊට පස්සේ බැංකුව වලින් අනිත් තැන් වලින් අපිට සපෝට් එකක් දෙන්නේ. ඔයා නැත්තම් පටන් ගන්නම කියලා බැංකුවකින් දැන් මේ දවස්වල හැටියට ලංකාවේ මෙහෙම කියලා මම දැන් මේක පටන් ගන්නවා කියලා මෙහෙම කිව්වොත් එහෙම බැංකුව පොඩ්ඩක් පිළිගන්නේ නැහැ. මොකද එතකොට එහෙම පටන් ගන්න බෑ. දැන් මම එකක් අරගෙන බඩු ටිකක් රටින් ගෙනල්ලා මම ස්ටොක් කරලා ඉවරලා ස්ටොක් ටික විකුණලා එහෙම දෙනවා කිව්වොත් බැංකුව සපෝට් කරන්නෙම නැහැ. ඔයා මීට කලින් චුට්ටක් ගෙනල්ලා අතේ තියාගෙන මම මේක දානවා මේක දෙනවා ඊළඟ ටික ගෙන්න ගන්න මට ටිකක් අමාරුයි කියලා කිව්වොත් ඔන්න බැංකුව කන්සිඩර් කරනවා. හැබැයි මෙහි ඉන්න SME කට්ටිය මේගොල්ලෝ මේ හදන කට්ටියට මේ SME කට්ටියක් නැත්තම් මේ රට දුවන්න බෑ. මහා පරිමාණ මිනිසුන්ට මේ රට දුවන්න බෑ. මේ අට එන්න හැමෝම SME කට්ටියක් තමයි. ඒ කට්ටිය දුවනවා. ඒ කට්ටියගේ දුවන දිවිල්ල හරියට හදාගන්න තමයි කරගන්න ඕනේ. බැංකුවන් සපෝට් කරන්නේ ඔයා හරියට දුවනවා නම් විතරයි ට්‍රැක් එකේ ඉන්නව නම් විතරයි. ඔයා අද ලෝඩ් එකක් ගෙනල්ලා මෙයාට බාලි වල ඒ සල්ලි ටික අරගෙන ඒ ටික වියදම් කරලා ඊළඟ එකකින් තව කාගෙන් හරි සල්ලි ඉල්ලනවා නම් වැඩක් නැහැ නේ. කියන්නේ ඔබතුමා කියන්නේ මේ සැබෑ ව්‍යවසායකයෝ නැත්තම් සැබෑ සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවෝ දැන් වැටිලා නැහැ. මැනුෆැක්චර් කරපු කවුරුවක්වත් වැටිලා නැහැ. කොයි විදියකින් හරි දැන් අපේ කොවිඩ් කාලේ පටන් ගන්න ඔක්සිජන් නැහැ කියලා කිව්වනේ. අපේ සමහර කට්ටිය හැදුව ඔක්සිජන් පාර 8 දෙනෙක්ට දෙන්න පුළුවන් වෙන විදියට. නේ? වැඩ කරන මොලේ. මේ මිනිසුන් එළියට ගන්නවා. ඇංගිලා තියෙන තැන් වලින් මේ මිනිසුන්ව එළියට ගන්නවා. ඇයි එහෙම දැන් මේ අපේ ඔබතුමා කියන විදිහට දැන් මේක තාම වැටිලත් නැහැ. මෙහෙම ඔපචුනිටි එකකුත් තියෙනවා. ඊළඟට මේ රටේ මේ ආර්ථිකයට මූණ දෙන්න පුළුවන් හොඳ ශක්තිමත් සුළුහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් රාශියක් ඉද්දි ඇයි ඒගොල්ලෝ එළියට එන්නේ නැත්තේ? මේ හඬ නැත්තේ ඇයි? එකක් අපි පිටරටින් ගේනවා. දැන් මම මගේ එකට යා කරගත්ත මම ෆයර් ඩෝස් මේක මම හදනවා මේ. තව දෙන්නෙකුත් ඉන්නවා මේ දෙන්න තුන් දෙනෙක් ඉන්නවා. හැබැයි මේගොල්ලෝ දෙනවා chance එකක් කාට හරි දැන් අපි රුපියල් ලක්ෂ 2කට දෙන්න දොර 1.55ට ගේන්න චීනෙ. අපේ තරම් ක්වලිටිත් නැහැ. බොහොම අර නිකන් තුනී තහඩු වලින් හරි ගසලා තියෙන බොරුවට අර මේ රීන්ෆෝස්මන්ට්ස් ගහලා එක හරි ගස්සගෙන තියෙන්නේ. ඒක කරන්න ඒගොල්ලෝ දෙනවා. ඒක හැබැයි ඉම්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් හරි එක්ස්පෝර්ට් ඩෙවලොප්මන්ට් බෝඩ් හරි ඒක බලලා ඉවර ඒ එන්න ටික බලලා ඉවර වෙලා ඕගොල්ලෝ ඒවට හරියට ඩියුටි ඉම්පෝස් කරොත් මේවා ගෙන්නන එක ඩිස්කරේජ් කරොත් එහෙම මෙහි කට්ටිය නිකම්ම නැගිටිනවා. ඒ කියන්නේ දැන් අපි දැන් මෙහි සපත්තු ගත්තොත් එහෙම සපත්තුවක් හදන රුපියල් 300ක් විතර යනවනම් චීනෙන් රුපියල් 150ට ගෙනලා දෙනවනම් එතකොට දෙන්නේ නැහනේ. ඒක තමයි වැඩේ. හොඳයි ජයන්තිමාත් මම හිතන අපි හොඳ සාකච්ඡාවක් අද මේ අපිට කතා කරගන්න පුළුවන් වුණා. දැන් මේකේ සාරාංශය ගත්තාම මට තේරෙන දේ තමයි ව්‍යවසායකයෙක් වෙන්න මේකේ පරිසරයක් තියෙනවා. අපිට ව්‍යවසායක වෙන්න පුළුවන්. අවශ්‍ය වෙන්නේ අපේ මේ උවමනාව සහ කැපවීම කියන කාරණාව. ඒ අනුව දැන් ඔබට කෙටියෙන් අපිට කියන්න පුළුවන්ද මේ අලුතෙන් ව්‍යවසායකයෙක් වෙන්න ඉන්න කට්ටිය. එහෙමත් නැත්නම් දැන්ට කරගෙන සංවර්ධනය කරගන්න පුළුවන්. තමන්ගේ ව්‍යාපාරය සංවර්ධනය කරගන්න පුළුවන් කට්ටියට ඔබතුමාගේ පැත්තෙන් තියෙන පණිවිඩය මොකක්ද? පළවෙනි එක අපි මේ පරිසරයත් එක්ක ඇස් දෙක අරගෙන ඉන්නවා. මොකද හැමදේම වෙනස් වෙන හැමතිස්සෙම. ඒ වෙනස් වෙන එක වෙනස් වෙන්න පටන් ගත්ත වෙලාවෙම අපි දැනගන්නවා. එතකොට අපිට ඒක වෙනස් වෙන එක හරි ගස්ස ගන්න පුළුවන්. අනිත් එක උදේ 8යි හවස 5යි නෙමෙයි අපේ වැඩ කරන වෙලාව. ඔයාට ටයිම් එකක් කියන එකක් ඔයා ව්‍යවසායකයෙක් නම් ඔයාට ටයිම් එකක් නැහැ. ඔයාගේ වැඩ කරන කට්ටියට උදේ 8 ඉඳලා 5 වෙනකන් වෙන්න පුළුවන්. බට් ඔයා 8 5 නෙමෙයි. සම්පූර්ණ රවුන්ඩ් ක්ලොක් ඔයාගේ ඇස් දෙක අරගෙන වැඩ කරන්න. අනිත් එක වචනයක් කිව්වොත් ඒ වචනේ හරියට වචනේ ඉදිරියට දාලා හරියට ඒක ඩිලිවර් කරන්න. එතකොට තමයි ඊළඟට ඔයාව රෙකමන්ඩ් කරන්නේ කවුරු හරි මෙයාට මේක පුළුවන් බය නැතුව දෙන්න කියන. එහෙම නැතු අද මෙයාගෙන් ඇඩ්වාන්ස් එක අරගෙන පැනලා ගිහිල්ලා හරියන්නේ නැහැ. ඒ ටික අනිවාර්යයෙන්ම වෙන්න ඕන. අනිත් එක වෙලාවට වැඩ කරන්න. අපිට යම් කිසි විදිහකට ව්‍යාපාරිකයෙක් නැත්නම් කවුරු කෙනෙක් කැමති මේ උපදෙස් ගන්න නැත්නම් මේ සඳහා කැප වෙන්න සහ මොකක් හරි උදව්වක බලාපොරොත්තු විශේෂයෙන් උපදෙසක් හෝ නැත්නම් ව්‍යාපාර අවස්ථාවක් හරි එහෙම එකක් ඔබතුමාලගේ පැත්තෙන් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. අපෝ පුළුවන්. ඕන එක්කෙනෙක්ට මම ඕන දෙයක් කරනවා. ගුරු මුෂ්ටි නෑ. වැඩේ කරන්න ඕන තරම් උදව් කරලා දෙන්න. ඕන තරම් කට්ටිය හදලා තියෙන මේ විදියට.
ඒගොල්ලන්ගේ මගේ මට ආපව් උදව්වක් මිසක් මේ නැති වෙන්න ධාරයා දිගුණු වෙනවා බල්ලෙවල්ල මං එයාගේ කකුල ඇද්දොත්තේම එයා මත්තක වෛර කරනවන මම යාට උදව් කොරොත්තේම අදිසිය මට අමාරු වෙච්චලාට ඒ මනුස්සය ඉන්නවනේ මේක මට කරලා දෙන්න කිව්වා මම අමාරුණ ලබන සතිය සල්ලි ටිකක් දෙන්න මේක දැන්ට කරලා දෙන්න ඕන කියන්නේ රාජ්‍යායතන වගේම සුළුහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සැබෑ සුළුහ මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ලෑස්ති මේ කර්මාන්තකරුවන්ට අත දීලා උඩට පුළුවන් ගොඩක් කට්ටිය එහෙම බොහොම ටික දෙනා එහෙම නැත්තේ මිනිස්සු එක එක විදියයිනේ අනිත් කට්ටිය කැමති හැබැයි මෙතන රාජ්‍ය කට්ටියගේ සෑහෙන මැදිහත් වීමක් තියෙන්න ඕනේ මිනිස්සුන් අයිඩෙන්ටිෆයි කරගන්න අපේ වෙලා තියෙන අපේ ආණ්ඩුව එකක්වත් කවුරුවක්වත් අයිඩෙන්ටිෆයි කරගෙන නැහැ මේ මිනිස්සු කවුද කියන එක ගෙන්නන්නම් වාලේ දැන් මේ දවස්වල මේ ගොඩක් දේවල් ඇතුලේ රට ඇතුලේ දිනුනලා තියෙන මේගොල්ලන්ට පේන්න නැති වුණත් මොකද මේ ගෙන්නන එක නැවතිලා තියෙන සම්පූර්ණයෙන් මේ සල්ලි අවන්න බැරි හින්දා ගෙන්නන. ඉතින් මෙතකොට මේ හදනවා. හදිස්සියවත් මේක දැන් සල්ලි ටික අතට ඇවිල්ලා මේක අතෑරියොත් එහෙම අර මිනිස්සු ටික ආපහු වැටෙනවා. ඒකයි මිනිස්සු බය දෙයක් පටන් ගන්න. ඉවරයක් කරන්න බෑනේ. ආණ්ඩුවෙන් ආණ්ඩුවට වෙනස් වෙනකොට ඒගොල්ලන්ගේ පොලිසිස් වෙනස් වෙනවා. එතකොට දැන් කාර් ගෙන්නන්න එපා කියපු එකන කාර් ගෙන්නනවා. ඊට පස්සේ ඊළඟ අවුරුද්දේ අපිට කණ්ඩත් සල්ලි නැති වෙනවා. ඒ වගේ තමයි තියෙන්නේ. හරි. මම හිතන්නේ අපි හොඳ සාකච්ඡාවක් අවසානයේ ඇවිල්ලා තියෙන්නේ. ඔබට පුළුවන් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඔබගේ ගැටලු වලදී බොහෝ දුරට රාජ්‍ය ආයතන තියෙනවා. ඒ වගේම මේ වගේ අපේ සුළු මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් ඉන්නවා. ඔබේ සහායට නිසා අපිත් එක්ක දිගටම රැඳී සිටින්න. ඒ වගේම බොහොම ස්තුති වෙනවා ස්තුතිවන්ත වෙන්න ඕනේ චින්තක අබේරත්න මහත්මයාට සගීර ඉන්ටර්නැෂනල් ආයතනයේ සභාපතිතුමාට. නිසා අපි නැවතත් මේ වගේම සාකච්ඡාව සහ වැඩසටහනකදී නැවත හමු වෙමු. සුබ දවසක් වේවා.